ගන්නට ඉන්සෙල් ගන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ပි ဓမ္မං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ សមាදිយាមិ អදිននាដានាវេរមណីសិក្ខាបដံ សមាទិយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံ សមាទិយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដံ សមាទិយាមិ សុរាមេរញ្ញបមាដដ្ឋានាវេរមណីសិក្ខាបដံ សមាទិយាមិ තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත බැති ගුණයෙන් මුසපත් වී ගන්නට බණ දානය නිසි අයුරින් ඵල ලබන්න මේ සසරේ හීනය මේ සසරේ හීනය හැකි තරමට වළඳන්නට සදහම් රස පානය සසුන රකින දෙවියන් මෙහි කැඳවන්නට ඕනය කැඳවන්නට ඕනය සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝේ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු
අරහතු සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මම එනකොට ටිකක් ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද වුණේ මේ පන්සල පාරට හැරෙන තැන ඊ타මත්ම දරුණු රාක්ෂයෙක් හිටියා. මොකද ඒ පළු ගහ ළඟ මාව අල්ලගත්තා. මගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. මං කිව්වා මේ කිට්ටුව පහත බණකට යනවා කියලා. මේ කෑ ගහන දඟලන පොඩි ළමයි එහෙම ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න කියලා අංකෙ දුන්නා. මම මේ ෆෝන් එකත් අතේ තියාගෙන ඉන්නේ. කෝල් එකක් දෙන්න. ළමයි ගිලින රාක්ෂයට. ඒ නිසා මේ පුංචි ළමයි දැන් හොඳ ළමයි අත උස්සන්න බලන්න. ඔයාලා හොඳ ළමයි නෙමෙයිද? අත උස්සන්න. හොඳට උඩට අත උස්සන්න ඕන හොඳ ළමයි. හරි. අත පල්ලෙහා දාන්න. නරක ළමයි අත උස්සන්න බලන්න. කවුරුවත්ම හරි. අත පල්ලෙහා දාන්න දෙයක් නෑ. අත පල්ලෙහා දාගෙනමයි ඉන්නේ. නරක ළමයි කවුරුවත්ම නැති හින්දා. බණ කියන වෙලාවේ හොඳට බණ අහන්න ඕන. හොඳට බණ ඇහුවහම තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ජීවිත අවබෝධය ලැබෙන්නේ. බණ දේශනාව සිදු කරන වෙලාවේ වෙනත් දේවල් වලට අවධානය යොමු කරගෙන හිටියොත් හොඳට බණ අහන්න නොලැබෙනවා වගේම අවසානයේ මම මොනවා හරි ඇහුවොත් මොන වගේ උත්තර දෙවිද දන්නේ නැහැ. දන්නවද අර පොඩි හාමුදුරන්ගේ කතාව? අපි අහලා බලමු එහෙනම් ඒ කතාව ඉස්සර වෙලාම සාදුකාරයක් පවත්වලා. ඉස්සර පන්සලක වැඩ සිටිය පොඩි සාදු පාඩම් කර හොඳට ලොකු සාදු වෙත ගියා පොතගෙන පාඩම දුන් විටදී ලොකු සාදු පොත අරගෙන පාඩමේ විස්තර කියා දුන්නා හුරු පුරුදු ලෙස මේ අතර පන්සල අන්දර තිබුණු තුඹසට තලගොයෙක් රිංගනු දුටුවා පාඩම අහන පොඩි හිමි ලොකු සාදු පාඩම දිගට විස්තර කෙරුවා පොඩි සාදු තුඹසට ඇදින තලගොයි දෙසම බැලුවා අහවරද පාඩම යයි ලොකු සමිඳසු විට තව වලිගේ විතරයි කියා පිළිතුරු දුන්නේ පොඩි හිමි කිමද ඒ හරුපේ විපරම් කර බැලු කල පොඩි හිමි බලා ඉන්නේ
ගොයෙකු දෙස බව සමිඳු දුටුවා ඒ වගේ මා බන කියන අතරෙදි මේ අය වෙනත් දේ ගැන හිතලා මොන මොනවා කියවයිද මන්දා ඒ නිසා හොඳට බන අහගෙන ඉඳන් තියෙන ඒ පිනෙන් මත්තේ නිවන් සුවයෙන් දුක් නිවනු මැන දැන් කවුරුවත්ම කෑකෝ ගහන්න බෑ කතා බහ කරන්න බෑ දැන් අපි බණ අහන වෙලාවට එහෙනම් අපි තුනුරුවන්ට පළමු අපේ හදවත් පූජා කරලා මේ ධර්ම දේශනාව ආරම්භ කරමු කවුරුත් හයියෙන් සාදුකාරයක් පවත්වන්න දින්නට අවැසිද නිවන වෙතට ඒ මාවත සංකරේ පින්කොට එනෝමන යයි පවසා පව්වා කර සුන් කරේ රන්කොත විලසට මංසනහා නිවනේ පාල ලංකරේ මංදේත නාලලේ තබා වන්දෙමි සිරිපාද මන්දිරේ අංගසට නාමක් කවියේ කී බානක් ආසා සෙනසුනි පෙර දිනක හදරැඳි කෙලෙස් නාසා පින්වත පින්වතිය ඇති හැටි එහෙම නිසා කවි බණ ආසනු මැන නැසුමට කෙලෙස් දෝසා අන්දර වැවට මේ ලෙස අද වඩිනු කියා දම්සිරි සොයුරු කළ ඇරයොම සිතෙහි තියා මේ ලෙස මාම් පිටියේ සියෝ පදය ගයා බැතියෙන් සිහි කරමි අරමුණ ඔහුගේ දයා විහෙරෙහි විහාරාධිපති නාධිපති අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අපේ වගේම සිල්මෑණියෝ ඇතුළු පින්වත්නි ඉතින් ඔබ බොහෝ වේලාවක් මම හිතනවා ටිකක් ඉන්නට ඇති කියලා ඒ නිසා පළමුව මම සමාව වජනය කරනවා මගේ ප්‍රමාදය ගැන ඉතින් ගොඩාක් මූණු ටික බැලුවාම දරුවෝ තමයි ඉන්නේ ඒ වගේම සද්දේ ඇහෙනකොටත් එහා පැත්තෙන්
දරුවෝ තමයි දරුවන්ගේ කටහඬවල් තමයි ඇහෙන්නේ මගේ දකුණු කන පිරීලා තියෙන්නේ ඒ සම්බන්ධව. ඒ අම්මලා ළඟින් තියාගෙන නැති දරුවෝ තමයි කෑ ගහන්නේ. දරුවෝ කොහේ හිටියත් කමන්නේ අපි නිවන් දකින්න බණ අහලා වාඩි වෙලා කියලා. දරුවෝ හොරු සංගියත් කමන්නේ අපි බණ අහනවා නිවන් දකින්න. දරුවෝ ළඟ තියාගෙන බණ අහනවා. දරුවන්ට හොඳ නරක කියා දෙන්න ඕන ළඟ තියාගෙන. විශේෂයෙන් පන්සලකට ගියාම දරුවෙක් හැසිරෙන්න ඕන විදිය පුංචි කාලේ ඉඳලම දෙමව්පියෝ තමයි කියා දෙන්නේ. එහෙම වුණාම ඒ අය ජීවිත අවබෝධය ලබන්නේ. ඒ වගේම තමයි වැඩිහිටියොත් ඇවිදින්නේ කෑකෝ ගහන්නේ නැතුව ඉන්න ඕන. අවවාදයට වඩා ආදර්ශයනේ උතුම් කියන්නේ. ඒ නිසා වැඩිහිටියොත් කතා බහ කරන්නේ නැතුව හොඳින් බණ අහන්න. ප්‍රදේශය තුල පවතින නිහඬතාවයේ තරමට තමයි මගේ දේශනාව සකස් කරගන්නේ. ඒ නිසා හැමෝම හොඳින් බණ අහන්න. අපිට මේ ආරාධනාව කළේ මගේ කල්යාණ මිත්‍ර චින්තක අයියා සූරියවැව ප්‍රදේශයේ ඉන්න ඔහුගේ තිතාමත්ම ලිංගතු මිත්‍රයෙක් ධර්මසිරි හෙට්ටිආරච්චි අයියා. ඉතින් ඔහු බොහෝම අවබෝධයෙන් ජීවිතේ ජීවත් වෙන තරුණ මහත්මයෙක් විදිහට අපි අඳුරගත්තේ. ඉතින් මම වෙන තැනක බණකට ගියාම මට කොලයක් හම්බ වෙනවා ඒක කියවන්න පැය භාගයක් විතර යනවා. ඒකේ ඔක්කොම ආච්චිගේ සීයගේ මුත්තගේ කිරිකිත්තගේ නාත්තගේ පනත්තගේ ඉතින් ඇන්ටිගේ ඔක්කොගෙම නම් ලියලා තියෙන්නේ. ඉතින් මම ධර්මසිරි අයියාගෙන් ඇහුවා මොකද්ද කොලේ කොහෙ තියනවද එහෙම එකක්. එහෙම එකක් නෑ හාමුදුරුවනේ. මගේ අරමුණ මොකද්ද? නිවන් දකින්න එක තමයි අරමුණ. බොහොම කෙටි උත්තරයක්. ඉතින් මම ඒ තුලින්ම ඔහුගේ එකිනෙකින්ම ඔහුගේ ජීවිතයම ඔහුගේ සිතුවිලිම මොන වගේද කියලා අවබෝධ කරගත්තා. එක වචනයක් ඇති මිනිහෙක් අඳුන ගන්න. පුද්ගලයෙකුගේ කතාබහ ඔහුගේ හදවත හඳුනා ගැනීමේ කැඩපතයි කියලා කියන්නේ. කෙනෙක් කතා කළාම පුළුවන් ඒ කෙනාගේ ඇතුළාන්තය හොඳට අවබෝධ කරගන්න. ඒ නිසා අද ඊ타මත්ම විශාල පිරිසක් ගමේ පන්සලට සම්බන්ධ කරගෙන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් ලබාගෙන හැමදිනම ධර්මානුශාසනාවක් අහන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ හොඳින්ම බණ අහන්න ඕන. හොඳට බණ ඇහුවොත් මන් දෙනව බොහොම වටින කියන දෙයක්. දැනගන්න කැමතිද මොනවද කියලා? හොඳට බණ ඇහුවොත් මං යනකොට දීලා යනවා. වටින දෙයක්. දැන් මේ පාර කෑකෝ ගහන්න එපා ගුවම උත්තරයක්වත් දෙන්නේ නැහැ මං. හාවක් හුවක් නැති වුණා ඊට පස්සේ. කැමතිද? කො අත උස්සලා කියන පොඩි ළමයි. අන්න වේගෙන් අත ඉස්සුවා. හරි හරි. මල්ලි හදාන්න. මම ගණන් කරගන්නම් පස්සේ. මම කියන ගමන් මෙච්චර ලොකු පිරිසකට මොනවද මම දෙන්නේ? දීමට කැමති වෙන දේ මම කරපින්නම් බෙදලා හැමෝටම බණ අවසන දෙන්නම් සදහැති බවෙන් දහමට සවනත දේනම් කඩි බිත්තරය ගානේ කාටත් දෙන්නම්. හොඳට බනහලා මගෙන් මතක ඇතුව ඉල්ල ගන්න ඕන. මොනවද? කඩි බිත්. පින්වත්නි, අද මම ධර්ම දේශනාවට මාතෘකා කළේ ජාතක දේශනාවක්. නමුත් මේ ජාතක දේශනාවට වඩා කුඩා ළමයි බොහෝමයක් ඉන්න නිසා
මට හිතුණා වෙනත් අදහසක් ඔස්සේ මේ දේශනාව සිදු කරා. ධර්මසිරි හෙට්ටිආරච්චි මහත්මයා තමන්ගේ මෑණියන්ද පෙරමුණෙහි තබාගෙන මේ පින්කම සිදු කරන්නේ. කෝ අම්මා කිට්ටුව පහතක ඉන්නව නම් අත උස්සලා මට කියන්න බලන්න. අම්මා ඉන්නවා. හොඳයි. අම්මත් පෙරමුණෙහි තියාගෙන මේ පින්කම සිදු කරන්නේ. අම්මා කෙනෙකුට හදවතින් සතුටු වෙන්න පුළුවන් වෙන විදිහේ දවසක් තමයි මේ දවස. පුතෙක් අම්මවත් එකතු කරගෙන ගමත් සම්බන්ධ කරගෙන ධර්ම දේශනාවක් සූදානම් කරලා හැමෝටම ධර්ම දාණය බෙදා දෙන වෙලාවේ අම්මා ගැන තාත්තා ගැන වැඩිපුර කියන්න ඕන කියලා මට හිතෙනවා. ඒ නිසා අපි වෙනස්ම අදහසක් ඔස්සේ මේ දේශනාව අහමු. සාදුකාරයක් පවත්වමු. අම්මාලය කිරට හැරෝ මගේ අම්මා අම්මා කඳුළු සයුරක් වැනි මගේ අම්මා අම්මා සිනහසේ උල්පත මගේ අම්මා අම්මා බුදු වෙන්න ආදර මගේ අම්මා අගහිඟ නොමැති ජීවිත නම් කොයින්ද මගේ පියතුමා දුක් උහුලපු රජින්ද කල්ගත උනත් ඔහු පරලොව ගිහින්ද සමරමු මෙසේ ආදර පිය තුමන්ද අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තරම් අම්මා ගැන තාත්තා ගැන කතා කළ දේශනා කළ වෙන කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක් පින්වත්නි නැහැ. මහා මංගල සූත්‍රය ගත්තහම අම්මට තාත්තට සැලකීම මංගල කාරණාවක් විදියට උන්වහන්සේ දේශනා කළා. පරාභව සූත්‍රයේදී අම්මට තාත්තට නොසැලකීම පිරිහීමේ කාරණාවක් විදියට දේශනා කළා. වසල සූත්‍රයේදී තමන්ට හැකියකම තිබියදී තමන්ගේ වියපත් වූ දෙමව්පියන්ට නොසලකන දරුවන් වසලයන් කියලා දේශනා කළා. දින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච මහණෙනි මේ ලෝකයේ කළගුණ සලකා අවසන් කළ නොහැකි දෙදෙනෙකු වන්නේය. ඒ මව සහ පියාය යනුවෙන් උන්වහන්සේගේ දේශනාව තුල සඳහන් වෙනවා. අම්මට තාත්තට කොයිතරම් උපස්ථාන කළත් ප්‍රතිඋපකාර කළා වෙන්නේ නැහැ කියලා අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළේ පින්වත්නි මෙන්න මෙහෙමයි. එක කරකට රැගෙන ආදර බර අම්මා අනෙක හිතා බාගෙන පියතුමා කපෙම්මා
කෙරුවද සම්මා කළ උපකාරයට මාද කුඳු නැත නිම්මා එක කරක තමන්ගේ අම්මව තියාගෙන අනිත් කරේ තමන්ගේ තාත්තව තියාගෙන මේ දෙන්නා කර දෙපැත්තේ තියාගෙන මේ දෙන්නට අවුරුදු 100ක් සැලකුවත් අම්මගෙන් බිව් කිරිවල ණය ගෙවන්න අපිට කවදාවත්ම බෑ. තාත්තා අපි වෙනුවෙන් හෙලපු දහදිය කඳුළු වල ණය ගෙවන්න අපිට කවදාවත්ම බෑ. අම්මවයි තාත්තවයි දෙන්නව කර දෙපැත්තේ තියාගෙන ඒ දෙන්නට අවුරුදු 100ක් සැලකීම කියන ඊ타ත්ම අපහසු කාර්යය අපිට කරන්නට බැරි වුණත් අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඒගොල්ලන්ව හොදින් රැක බලා ගන්න පුළුවන් නම් දුකක් නොදී පෝෂණය කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට ලැබෙන සැනසෙල්ල වෙන්නේ. අම්මා තාත්තා මරුණු කාලයක සැනසෙන්න ලැබෙන්නේ අම්මා තාත්තා වෙනුවෙන් අපි යුතුයකම් කළා කියලා Tamanගේ හදවතට එකඟව හිතන්න පුළුවන් වුණොත් විතරයි. අපි මේ දෙපළ වෙනුවෙන් ඒ සැලකිල්ල කළ යුතු වෙනවා. ගොඩාක් දරුවන්ට Tamanගේ අම්මගේ තාත්තගේ සෙනෙහස ගැන ආදරය ගැන කැපකිරීම ගැන ටිකක් කල් යනකොට අමතක වෙලා ගියත් අම්මට තාත්තට කවදාවත් දරුවෝ පිළිබඳව ඒගොල්ලන්ගේ හදවතේ ඇති කරගත්ත දරු සෙනෙහස වෙනස් වුණේ නැති වුණේ නැහැ. එදා අපි ඉපදිච්ච දවසේ අපේ අම්මගේ තාත්තගේ හිතේ ඇතිවෙච්ච දරු සෙනෙහසම තමයි අපි කවදක හරි ඒගොල්ලන් මියන දවසකට ඒගොල්ලන්ගේ ඇස් වලින් අපිට දැක ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ දරු සෙනෙහසම තමයි. ඒ නිසා අම්මට තාත්තට ජීවත් වෙලා ඉන්න කාලේ අපි ඒ සැලකිල්ල කළ යුතු වෙනවා. ඒ වෙන කිසිම දෙයක් හින්ද නෙමෙයි. ඒ අය අපි වෙනුවෙන් කරපු කැපකිරීම නිසාම. දසමාසක්ම කුසේ හොවා අප බිහි කළ අම්මා ගතේ රෝහිරෝ දිය කරලා අපට පෙවුව අම්මා පුතේ දොවේ කියා නිබඳ සෙනෙහස දුන් අම්මා මගේ ලොවට සඳ හිරුමෙනි ආදර මගේ අම්මා සක්විති රාජ කෙනෙකු වගේ ළඟ හිටියෙත් පියා කුසගින්දර නොදේ අපට දැඩි කෙරුවෙත් පියා මුළු සක්වල එළිය කරපු හිරු මඩලයි පියා මට රන් වැලි සෑය වගේ ආදර මගේ පියා ජීවිත මහා සාගරයේ පහන් ගේ අම්මා සංසාරෙන් සංසාරෙට පතන පැතුම අම්මා සඳ වතුරක් සේ ගත සිත සිසිල් කරන
අම්මා මට සීරිපා මාළු වගේ ආදර මගේ අම්මා ජාතක පොත සේමනි බාඳ ඔබ දන් දොන් පියා බුත් සාරණක් සේ රස බාර වදනින් පිරි පියා සක් දේවිඳුන් වාගේ හිතට සෙනසුම දුන් පියා මතු සසරෙත් මාගේම වේ හමු වේවා පියා ජීවිත මහා කාතර බීමේ කෙම්බීම ඕ අම්මා වසත් කාලට නැගේ සඳවෙත පරදාලු අම්මා ගෙදර බොදුන් යාන නාමෙන් පිදුම් ලැබූ අම්මා මෙතේ බොදුන් පාමුලදී නිවන් දකින් අම්මා මිතේ බොදුන් පාමුලදී නිවන් දකින් අම්මා නිසල සායුරේ කාල පරදා සෙනෙහස පිදු පියා හිරු කිරණක් සේ ජීවය එළිය කෙරෝ පියා සුදුන් මහා නිරේඳු සේම තේජස දෙරු පියා මෙතේ බොදුන් පාමුලදී නිවන් දකින් පියා මෙතේ බොදුන් පාමුලදී නිවන් දකින් පියා දරුවෙකුට තමන්ගේ අම්මගේ අගය තාත්තගේ අගය හොඳටම තේරෙන්නේ තමනුත් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙච්ච දවසේ. අම්ම කෙනෙක් වෙන්නම ඕන අම්ම කෙනෙක් කියන්නේ කවුද කියලා හොඳටම තේරෙනවා. තාත්ත කෙනෙක් වෙන්නම ඕන තාත්ත කෙනෙක්ට කොච්චර වගකීමක් තියෙනවද කියලා හරියටම තේරෙනවා. දියණියකට යම් කාලයකදී Tamanගේ සැමියා තුලින් Tamanගේ තාත්තව දකින්න පුළුවන් කමක් තියෙනවා. පුතෙකුට Tamanගේ බිරිඳ තුලින් යම් දවසක අම්මා කෙනෙක් කියන්නේ කවුද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි අම්මා ගැන තාත්තා ගැන තේරුම් අරගන්න අපිට ලැබෙන ජීවිතයක අවස්ථාවක්. තවත් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි අම්මා තාත්තා මේ ලෝකේ අතහැරලා අපිව අතහැරලා මරණයටපත් වෙච්ච දවසේ මැරුණු දවසේ මැරෙන දවසේ අන්න එදාට තමයි අම්මගේ අගය තාත්තගේ අගය වෙනදාටත් වඩා දැනෙන්නේ. අම්මා නැති තාත්තා නැති අඩුව වෙනදාටත් වඩා දැනෙන්නේ. එතකොට මේ ලෝකේ ආලෝකමත් කරන්නේ ඉරයි හඳයි වගේ අපේ ජීවිත ආලෝකමත් කරන්නේ අපේ අම්මා තාත්තා. ඒ නිසා මේ ආලෝකය අපේ ජීවිතෙන් අයින් වුණාම ජීවිතේ අපිට යම් අන්ධකාර බවක් දැනෙනවා ඉස්සරහට අරගෙන යනකොට. පින්වත්නි
ඒ අම්මා තාත්තා මැරුණු දවස වෙනකොට මැරෙන දවස වෙනකොට අම්මා තාත්තා වෙනුවෙන් අපි කරන්න තියෙන යුතුයකම් ටික කරලා නම් අපිට අම්මා ගැන හිතලා තාත්තා ගැන හිතලා දුක් වෙනවා වෙනුවට සතුටටපත් වෙන්න පුළුවන්. නමුත් දරුවෝ කීයෙන් කී දෙනාද ඒ සැනසෙල්ල ලබන්නේ? දරුවන්ට ගොඩක් යුතුයකම් මගහැරිලා. කවදාවත් අම්මා තාත්තා දරුවන්ට තියෙන යුතුයකම් මගහැරියේ නැහැ. ඒගොල්ලෝ ඒව හරියටම කළා. අම්මා තාත්තා හැම තිස්සෙම බලන්නේ දරුවන්ට කරන්න තියෙන යුතුයකම් ටික ඔක්කොම කරලා ඉවර කරන්න. එහෙම සිතුවිල්ලක ඉන්න දෙපළක් අපිට මේ ලෝකේ ඒ අයගේ ආදරේ තරම් වෙනත් ආදරයක් කොහෙන්වත් මුණ ගැහෙන්නේ නැහැ. පින්වත්නි, අද මම ඔබට කියන්න යන කතාවත් මේ වගේ ජීවිතයට යම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කතාවක්. මේ කතාව යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අප මහා බෝසතාණන් වහන්සේ හිමාල වනපෙදෙසෙහි කියලා පටන් ගන්න කතාවක් නෙමෙයි. අන්න එහෙම හිතලා නැගිටලත් නෑ. මේක අපි අතරේම අපේ මේ ලංකා ද්වීපයේම සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. මේ කතාවට මම කියන්නේ බණ කතාවක් කියලා. බණ කතාවක් තරම් මේ කතාව තුල යම් යම් තැන්වලදී අපිට ගොඩාක් ජීවිතයට අවබෝධය දෙනවා. අපි අහලා බලමු එහෙනම් පින්වත්නි මේ කතාව සාදුකාරයක් පවත්වලා. සාදු සාදු ආගනුවරට නුදුරු එක් පිදිසෙක තනමින් ආදරේ පිරිසිදු තුලාබක අම්මා තාත්තා හිඳිමින් සෙනෙහක දරුසුර තල් බලයි හද පිරි විමානෙක සෙනෙහෙන් ආදරේ සිරිසලු පාට පුරවා සිඹ සිඹ කාවි ගායා ජීවිතයට හුරුවා රැයිලි වෙන තුරා පුතුලඟ නිදි වැරුවා නිවසට සිරි කතයි මේ ආදර දරුවා අන්ත අසරණ දුගී දුප්පත් පැල්පතක එක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ජීවත් වෙනවා. මේගොල්ලන්ට ජීවිතේ ඕන තරම් ප්‍රශ්න කරදර අඩුපාඩු අගහිඟකම් තිබුණා. කොච්චර අගහිඟකම් අඩුපාඩුකම් තිබුණත් ප්‍රශ්න ජීවිතයට ගලාගෙන ආවා. ඒ හැම දෙයකටම සතුටින් මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් වුණට තිබුණා. මොන කරදර ආවත් ඒවා ඉවසා ගන්න පුළුවන් ශක්තියක් මේ ඇයට තිබුණා. හැම දෙයකටම එඩිතරව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් වුණට තිබුණා. ඒ ශක්තිය තමයි Tamanගේ දරුවෝ. දරු සම්පත කියලා කියන්නේ ඒකයි. දරුවෝ දෙමව්පියන්ට වස්තුවක්. අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පුත්තා වත්තු මනුස්සානං කියලා. මේ ලෝකයේ දෙමව්පියන්ට තියෙන ලොකුම වස්තුව තමයි Tamanගේ දරුවෝ. මේ ලෝකයේ තියෙන ලොකුම වස්තුව ගෙනල්ලා එක තැනකින් තියලා අනිත් තැනින් Tamanගේ දරුවන්ව තියලා අම්මගෙනුයි තාත්තගෙනුයි ඇහුවොත් මේ දෙකෙන් එකයි තෝරගන්න පුළුවන්. වස්තුව තෝරගන්නවද දරුවෝ තෝරගන්නවද කියලා. අම්මයි තාත්තයි කවුද තෝරගන්නේ?
මොන වස්තුව දෙනවා කිව්වත් අම්මයි තාත්තයි තෝරගන්නේ නොපැකිලිවම තමන්ගේ දරුවෝ. ඒ වස්තුව එතනම තියලා එහා පැත්තෙන් අම්මවයි තාත්තවයි තියලා මේ දෙකෙන් එකයි තෝරගන්න පුළුවන්. දරුවන්ගෙන් අහනවා දෙමව්පිය තෝරගන්නවද වස්තුව තෝරගන්නවද කියලා. දරුවන්ගෙන් අහනවා අම්මල තාත්තල තෝරගන්නවද දෙමව්පියන් තෝරගන්නවද වස්තුව තෝරගන්නවද කියලා. දරුවෝ කවුරු තෝරගන්නේවිද? දරුවෝ කවුරු තෝරාවිද? අන්දරවැව දරුවෝ නම් අම්මයි තාත්තයි තෝරගන්නවා කියලා තමයි කියන්නේ. එහෙම තෝරගන්න දරුවොත් ඉන්නවා. අම්මට තාත්තට ජීවිතේ පණ උනක් දීගෙන අම්මව තාත්තව බොහෝම ආදරෙන් රැක බලාගෙන ජීවත් වෙන දරුවෝ ඉන්නවා. අම්මවයි තාත්තවයි අමතක කරලා තමන් ඉපදිච්ච විදියත් අමතක කරලා ජීවිතේට මොන දුන්නේ කොහොමද කියලා අමතක කරලා අම්මෙක් අප්පෙක් නැති විදියට ජීවත් වෙන දරුවෝ අපේ සමාජයේ නැතුවාම නොවේ. සමහර දරුවෝ කියනවා අපේ අම්මලා අපේ තාත්තලා අපිට කරපු දෙයක් නැහැ. අපි තමයි මේ හැමදේම කරගත්තේ. අපේ මහන්සියෙන් තමයි අපි හැම දෙයක්ම ගොඩනගා ගත්තේ. අම්මගෙන් තාත්තගෙන් අපිට ලැබුණේ නැහැ කියලා. එහෙම කතා කරන්න ලැබිච්ච එකත් අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච එකක් තමයි. ඒම හිතන්න පුළුවන්. එඩිතරව ජීවිතේට මුණ දෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ ලේ වලින් ආපු ශක්තියක් ඒක. ඒ නිසා අම්මා තාත්තා කවදාවත් කිසි දෙයක් කළේ නැහැ කියලා කියන්න බෑ. මොන ප්‍රශ්නාවක් දරු පැටියාගේ මූණේ මතුවෙන හිනාව දැකලා ඒ හැම දෙයකටම මූණ දෙන්න පුළුවන් ශක්තියක් මම මේ කියාගෙන යන කතාවේ අම්මට තාත්තට තියෙනවා. පින්වත්නි මේ ටික කාලයක් ගත වෙනවා. ඒ අයගේ සතුටට කනකොකා හඬන සිදුවීමක් සිදු වෙනවා. ඒ සිදුවීම ගැන පණිවිඩයක් අරගෙන එනවා ගෙදරට. මොකක්ද මේ පණිවිඩේ? තවුමට ගියපු තමන්ගේ ආදරණීය සැමියා පිළිබඳව ඔහුට සිදුවෙච්ච කරදරයක් ගැන මේ පණිවිඩය එන්නේ. සුමනේ අද හදිසියේ කුහෙට යන්නද ගියේ වාහනයක හැප්පේ ඔහු උදයේ මිය ගොස් තියේ උදයේ මිය ගොස් තියේ දුවමින් දොරකඩ සිට අසයි යමක් මෙලෙසට අනේ අනේ කියන්න මට ඇහුනේ නෑ හරියට ඇහුනේ නෑ හරියට මේ ලෝකෙන් වී ඉවත් කොහේ ඉන්නවද තවත් සුමනේ මැරිලා කිව්වා ඇහුනේ නැද්ද ඒකවත් ඇහුනේ නැද්ද ඒකවත් පණිවිඩ කරුයි අර මාස 6-7 සිඟිති දරුවෙකුත් තියාගෙන ඉන්න අම්මයි අතර ඇති වුණේ එවැනි සංවාදයක්. සංවාදයෙන් අනතුරුව මේ අම්මා දුවගෙන යනවා රෝහලට. තම කර මත තබා ආදර සිඟිති පුතා රෝහල වෙතට දිව යයි ඇය නැතුව කතා කුමකින් කුමක් වී ඇත්දැයි සිතින් සිතා යන විට තිබුණි මරණය රෙද්ද
බින්දකින් උතා වෙවුලා හැලේ ජීවිතයට මොකද උනේ සැමියා ආදරෙන් සිටි මට අහිමි උනේ දරුවට සෙනෙහසක් පියෙකුගේ නොමැති උනේ මං මක් කරන්නද දෙයි හාමුදුරුවනේ ඇයට හඬා වැළපෙනවා හැරෙන්නට වෙන කළ හැකි කළ යුතු කිසිම දෙයක් පින්වත්නි තිබුණේ නැහැ. Tamanගේ සැමියා මේ ලෝකේ අතහැරලා ගිහින් ඇය තනි වුණා. පුංචි දරුවෙක් එක්ක. ඔහුගේ අවසන් කටයුතු සිදු කරලා දින ගණනක් යනතුරුත් කුසට ආහාරක් නැතුව කඳුළු බිබීම කාලය ගෙවුවත් දරුවාගේ අනාගතය ගැන හිතනකොට ඇයට එහෙම දුර්වල වෙලා බෑ. ඒ නිසා ඇය ජීවිතයට මුහුණ දෙන්න හිතනවා ශක්ති සම්පන්න ගැහණියක් විදියට. අපි අහලා බලමු ඇයගේ උත්සාහය. ඇයගේ කල්පනාව පින්වත්නි මේකයි. ඉඳලා පාලක් නැත මෙහි මාහට දෙන්නං හිතුවත් ජීවිතේ නැති කර මිය යන්නං පැමිණෙන වේදනාවන් ඕලා ගන්නං මගේ රන් පුතා වෙනුවෙන් ජීවත් වෙන්නං දුක් විඳලාම විරවීරිය නොමැත ගතේ හඬලාම කඳුලැලි නොමැත නෙතේ කෙතරම් දුකක් මින් පසු ඇතියෝනක් හිතේ නුඹ තනි කරන්නේ මගේ රත්තරන් පුතේ. පුංචි පුතාගේ ජීවිතේ වගකීම මේ අම්මා Tamanගේ කරමතට අරගෙන මේ දරුවව ජීවත් කරවන්නට එදා ඉඳලා Tamanගේ ජීවිතේ හැම තත්පරයක්ම වෙන් කළා. කාලය සෙමෙන් ගත වෙන්නේ Tamanගේ දරුවාව ගමේ තිබුණු පාසලට ඇතුළත් කරමින් මේ අම්මා මොනතරම් ප්‍රශ්න තිබුණත් අඩුපාඩු තිබුණත් දරුවාගේ අනාගතය ගැන හිතලා ජීවිතයට මුහුණ දුන්නා. අපේ අම්මලා ඒගොල්ලන්ගේ ජීවිතවල කොච්චර අඩුපාඩු තිබුණත් අපේ තාත්තලාගේ ශරීරයට ගතට කොච්චර මහන්සි වුණත් විඩාව දෙනුණත් දරුවෝ හින්දා ඒ හැමදේම උහුලාගෙන ඉවසාගෙන ඉස්සරහට ආවා. අපි අද මේ තැන ඉන්නේ අම්මගේ තාත්තගේ උත්සාහයෙන් හින්දා. අම්මගේ තාත්තගේ කැපකිරීම හින්දා. අම්මලා තාත්තලා ඒ තරම් අපි වෙනුවෙන් කැපකිරීම කරා. දැන් මේ පුංචි දරුවෝ කල්පනා කරන්න ඕන පාසල් වාරය ආරම්භ වෙනකොට ගෙදර මොනතරම් ප්‍රශ්න කරදර තිබුණත් අලුත් ඇඳුම් ටික සපත්තු කූට්ටම අලුත් පොත් ටික ඒ පොත්වලට අලුත් කවර පන්තියටද පාසලේ හැම දෙයකටමද අම්මා තාත්තා කොච්චර කැපකිරීම කරනවද? අම්මලා තාත්තලා දරුවන්ට උගන්වන්න දරණ කැපකිරීම
වෙහෙස මහන්සිය කොච්චරද කියලා දරුවෝ හරියටම අවබෝධ කරගත්තොත් කවදක හරි අම්මගේ සිතුම් පැතුම් තාත්තගේ සිතුම් පැතුම් දිනා ගන්න පුළුවන් දරුවන්ට. මම දැක්ක මේ ළඟදී අන්තර්ජාලයේ තිබුණා පාසලක දරුවන්ගේ අවබෝධයට ඒගොල්ලන්ගේ සිතුවිලි ගොඩාක් උඩට ඉස්මතු කරලා ගන්න ඉගෙන ගන්න උත්සාහයක් ඇති කරන වචන පෙළක් චිත්‍රයක් එක්ක මේ චිත්‍රයේ වයසක ටිකක් ගොඩාක් මහන්සි වෙන තාත්තා කෙනෙක් ගඩොල් ගොඩක් කර තියාගෙන ඇදගෙන යන චිත්‍රයක්. ගඩොල් ගොඩක් කර තියාගෙන යනවා තාත්තා. දහඩිය බේරෙනවා මහන්සියෙන් යනවා. ලියලා තියෙන්නේ මොකද්ද දන්නවද? තාත්තා කියන දෙයක්. පාසලේ තාප්පේ ලොකුට ලියලා තියෙන්නේ මට මහන්සි නෑ පුතේ. උඹ හොඳට ඉගෙන ගනින්. තාත්තලා අම්මලා ඒගොල්ලන්ගේ කැපකිරීම කොච්චරද කියලා කටින් කිව්වේ නැති වුණාට දරුවෝ ඒව අවබෝධ කර ගන්න ඕන. දරුවෝ තේරුම් ගන්න ඕන අපි හොඳට ඉගෙන ගන්න ඕන කියලා. ඉගෙන ගන්න කාලේ දැන් ගොඩාක් වෙලාවට දරුවන්ගේ අතින් ෆෝන් එක අයින් කරන්න බැරිම තත්වයකටපත් වෙලා. හැම ගෙදරකම ඒකයි. ෆෝන් එක දුන්නේ නැති වුණාම තරහයි. නේද? මම ඕනනම් අත උස්සන්නේ කිව්වොත් අත උස්සන එකක් නැති වෙන්නත් පුළුවන්. නමුත් බහුතරයක් නිවෙස්වල දරුවන්ගෙන් ගෙදර දුරකථනය බේර ගන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ක්‍රීඩා. ඒගොල්ලෝ දැන් ගස් පොඩි කරන එක, අල්ලන සෙල්ලම, ගල් හත කඩන එක නේද? මේ අපේ පැත්තේ තියවිච්ච සෙල්ලම් අපි පොඩි කාලේ කරපු. හැංගි මුත්තම් කරන එක. ඒව දැන් මොනවත් නැහැ. බහුබූතයෝ වගේ ෆෝන් එක දිහා බලාගෙන ඔහේ ඉන්න. කිසිම මානසික වර්ධනයක් නැහැ. ෆෝන් එකට ඇබ්බැහි වෙලා. මම දැක්ක ෆෝන් එක ඔබලා අසනීප වෙච්ච දරුවන්ගේ වීඩියෝ වගේක් ඉස්පිරිතාලවල වල ඉන්නවා. අතේ ෆෝන් එකක් නැති වුණත් ෆෝන් එකක් තියෙන විදියට ඒගොල්ලන්ට දැනෙනවා ඔහේ ඉන්නවා ඔබ. ෆෝන් එකක් නැහැ අතේ. ඒ නිසා දරුවන්ට ෆෝන් එක දෙන්න එපා අම්මලා තාත්තලා. කවදාවත් දෙන්න එපා අතට. අම්මා තාත්තා දරුවන්ට ෆෝන් එක දෙනවා කියලා කියන්නේ වැදගත් දෙයකට හැරෙන්න ඒගොල්ලන්ගේ නිදහසට ඒක දෙනවා කියලා කියන්නේ ඊට වැඩිය හොඳයි දරුවන්ට හතුරුකමක් කරන එක. දරුවන්ට කරන ලොකුම හතුරුකම තමයි අනවශ්‍ය විදියට කාලය විඩංගු කරන්න ජංගම දුරකථනය දෙන එක. පුංචි කාලේම තමයි දීලා හුරු කරන්නේ. නලව ගන්න ඕන වුණාම ෆෝන් එකේ කාටුන් එකක් දාලා දෙනවා. නැලවිලා කොහොම හරි එක වසර දෙක වසර තුනක ඔහොම යනකොට දිගටම ෆෝන් එකෙන් තමයි නලවන්න වෙලා තියෙන්නේ. දරු නැලවිලි ගීත දන්නෙත් නැහැ. ඉතින් අම්මලා ෆෝන් එකෙන් තමයි දැන් දරුවෝ නලවන්නේ. අම්මලා තාත්තලා කවදාවත් දරුවන්ට දෙන්න එපා. දුරකථනය වැදගත් දෙයකට හැරෙන්න. ඒක අම්මා තාත්තා දරුවන්ට කරන හතුරුකමක්. මේ කාලේ